ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නොබේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නොබේ පාමුල සොහොන වුරුනේ දන්නවා මං මයි පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නන් හෙට උදේ සෝපාදහමට අවනකයි මං ඉතින් යන්නං ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් ඵලයන් අම්මගේ යන ගමන් මේ බේතුන්ඩුව හොඳ පුතෙක් සමාජයේ කාටවත් ඉක්ේතනා රීතින් වලට වාජන නොවන ඉඳලා ජීවත් වෙච්ච තාත්තා අසනීප වෙච්ච වෙලාවේ අපි කර කරන්න ඕනේ ඒක. එහෙම දරුවෝ අඩුයි අපේ සමාජයේ. දැන් අස්සාවක් කරලා තාත්තා හැදුවා. එහෙම දරුවෝ අඩුයි. එහෙම දරුවෙක් වෙන්නේ ඉතින් ඒ තාත්තගේ තියෙන හොඳකමත් එක්ක තමයි. ඒ තාත්තා දරුවෝ හදට අදපු හොඳ කමටයි ඒ දරුවෝ එහෙම වුනේ. ඒ නිසා ඇත්තටම මම බොහොම කරු කරනවා ඒ පුතාට. ඒ වගේ දරුවෝ තව තවත් මේ රටේ ඉපදෙන්න ඕනේ. හැදෙන්න ඕනේ. මේ චරිත දරුවන්ට බොහොම මේ ආදර්ශ තාත්තාගේ අසනීප තත්ත්වය පිළිබඳව තාත්තා අසනීප තත්ත්වයෙන් හිටියද කියලා පිළිබඳවත් ගොඩක් වෙලාවට කෙනෙක්ට තේරුනේ නැහැ. තාත්තාව මේ දක්වා අපි ගත්තොත් අවුරුදු 5ක් වගේ කාලයක් වෙනවා අපි මේ කැන්සර් තත්ත්වය දැනගෙන ඒ දක්වා තාත්තාව බලාගත්ත සියලුම වෛද්‍යවරු සහ ඒ වෛද්‍ය කාර්ය මණ්ඩලය අද උන් මෙතන කිසිම කෙනෙක් නැහැ. නමුත් මගේ යුතුයකමක් උන්ට ස්තුතිවන්ත වෙන එක පිළිබඳව. මොකද මම කොට වෙලා තියෙන කෙනා. අම්මට ගිහිල්ලා අම්මව බදාගෙන ආදරේ කියන්න පුළුවන්. තාත්තට තාත්තම මට ආදරේ කියලා කියන්න හරි අමාරු නිසා සමහරට ඇහුවම සමහරට තාත්තා ඒක ගන්නේ වෙනස් විදියට. පහුගිය ජුනි මාසයේ ඉඳලා මම තාත්තත් එක්ක අපේ හොස්පිටල් එකේ මීටින් එකට මට නැවතින්න වුණා. ඊට පස්සේ තාත්තා සැප්තැම්බර් 5 පස්සේ ගෙදර හිටියා. ඒ ගෙදර ඉන්න හැම වෙලාවෙම මම හරි අර මොකද්ද තාත්තගේ මිස් උනේ කියලා. අර මිස් උනේ ඒ තමයි මට ආදරේ කියලා කියන වචන ටික. හැබැයි මේ කවුරු දන්නේ නැහැ මට හොස්පිටල් එකේදී සමහර නර්ස්ලා ගෙදර
මුලදී අම්මා දැක්කා. මගේ තාත්තගේ කවුරු දෙක පිළිකලා කවුරු දෙක පිළිකලා තාත්තේ මම තාත්තේ පුතේ බරනම් මම වත්තක ඉන්නවා කියලා මම කියපු ආරහණක් නැහැ. තාත්තේ මට ආදරේ